Hello everyone, welcome to our Auki Foodie Style. ඔයත් මගේ channel එකට අලුත් නම් මේ දැන්ම channel එක subscribe කරන්න. ඉතින් අද මගේ යාළුවා, හොඳම යාළුවා ටානියාව මාව බලන්න. ඉතින් අපි දෙන්නම අද ගියේ කැන්ඩි තියෙන තවත් ලස්සනම හොටෙල් එකකට. මේ තමයි කැන්ඩි Golden Crown එක. අම්පිරිය තමයි මේ හොටෙල් එක තියෙන්නේ. ඉතින් අපි දෙන්න හවස් වරුවේ ගියා මේ හොටෙල් එකේ කොෆි එකකට ගියා. ඉතින් මේ වගේ තමයි හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකෙන් මේ විදිහට ලොබි එකට ගිහිල්ලා ඊට පස්සේ අපි කෙලින්ම ගියේ ඒගොල්ලන්ගේ රූෆ්ටොප් එකේ තියෙන pool side එකේ තියෙන රෙස්ටොරන්ට් එකට තමයි අපි ගියේ. මේ විදිහට ලොබි එකෙන් ගිහිල්ලා ඊට පස්සේ අපි ගියා ලිෆ්ට් එක අරගෙන ලිෆ්ට් එකෙන් අපි ගියා හොටෙල් එකේ තියෙන රූෆ්ටොප් රෙස්ටොරන්ට් එකට. මේ විදිහට තමයි හොටෙල් එකේ ලොබි ඒරියා එක තිබුණේ. ලොබි ඒරියා එකේ එන්ට්‍රන්ස් එකත් එක්කම ලොබි ඒරියා එක තිබුණා. ඊට පස්සේ මේ විදිහට තමයි අපි ලිෆ්ට් එකට ගියේ. ලිෆ්ට් එකෙන් යන්න ඕනේ අපර් ෆ්ලෝ එකට. අපර් ෆ්ලෝ එකට ගියාට පස්සේ මේ විදිහට ලිෆ්ට් එකෙන් එළියට ඇවිල්ලා මේ විදිහට තමයි pool ඒරියා එකට යන්න තියෙන්නේ. එතකොට රෙස්ටොරන්ට් එක ඕපන් ඒරියා එකක්. රෙස්ටොරන්ට් එක තියෙන්නේ. එතන ඉඳලා තිබ්බම view එක ගොඩක් ලස්සනයි. හරිම රිලැක්සිං ඒ රෙස්ටොරන්ට් එක තියෙන තැන. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම කොෆි එකට පොඩි රිලැක්ස් ටයිම් එකක් ගත කරන්න හරියටම හොඳ තැනක් මෙතන. ඉතින් මේ විදිහට ටිකක් pool side එකේ ඇවිදලා ඊට පස්සේ එළියේ තියෙන ටේබල් එකක් තෝරගත්තා. පොඩි chat එකක් දාන්න. මේ විදිහට තමයි වටේ බලපුවම පේන්නේ එතන ඒරියා එක. pool side එකේ ඉඳලා මේ තමයි රෙස්ටොරන්ට් ඒරියා එක. එළියේ තියෙන ටේබල් එකක් ළඟ තමයි අපි සිලෙක්ට් කරගත්තේ ඉඳ ගන්න. මොකද ඒක ඒ වෙලාවේ තිබ්බ vibe එකත් එක්ක අපිට හිතුණා එළියේ ටේබල් එකක් ගන්න එක හොඳයි කියලා. මේ තමයි රෙස්ටොරන්ට් එක, ඉන්ඩෝර් රෙස්ටොරන්ට් එක ඒගොල්ලන්ගේ. අපි කෑම ඕඩර් කරේ. මේව තමයි ඕඩර් කරේ. අපි ඉස්සෙල්ලාම ඕඩර් කරා චිප් පෝෂන් එකක්, ඒ වගේම සූප් එකක් ඕඩර් කරා. සූප් එකත් එක්ක මේක මෂ්රූම් සූප් එකක්, ඒකට බන්ස් පෝෂන් එකක් ආවා. පෝෂන්ස් දෙකක් ආවා ඇත්තටම. බන්ස් with butter. ඊට පස්සේ අපි පපායා ජූස් එකක් ඕඩර් කරා. ඒ වගේම බර්ගර්ස් දෙකක් ඕඩර් කරා. ඒත් එක්කම චිප්ස් එනවා මේ විදිහට. ඒක ගොඩක්ම රහයි. හරිම රසවත් ඒ ආපු පෝෂන් එක. මේ විදිහට තමයි කැම ටික ඔක්කොම තියෙන්නේ. අපි ගත්තොත් එහෙම ඊට පස්සේ ඒ ටික ඔක්කොම කෑවට පස්සේ අපි ඩෙසර්ට් එක විදිහට රසම රස ස්ට්‍රෝබෙරි චීස් කේක් එකක් ඕඩර් කරා. ඒ ටික ඔක්කොම කාලා අපිට බඩ හොඳටම පිරුණා අපේ. ඊට පස්සේ අපි ටිකක් තව වටේ ඇවිද්දා. මේ තමයි ඒගොල්ලන්ගේ මේන් බා එක. රෙස්ටොරන්ට් එකයිත් එක්කම ඒත් එක්කම pool එකත් එක්කම තියෙන
මේන් බාර් එක. ඒ බාර් එකත් හරි ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා. එක ආටිෆෙක්ට්ස් දාලා වෝල් ආර්ට් වලින් ඩෙකොරේට් කරලා තිබ්බා. ඉතින් අපි අමතක කරේ නෑ මේ බාර් එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්කම ලස්සන ෆොටෝස් ටිකකුත් ගන්න මේ විදිහට. මොකද එතන ලොකේෂන් එක හරිම ලස්සනයි, හරිම කාමන් කොයි. ඉතින් අපි ලස්සන ෆොටෝස් ටිකකුත් ගත්තා මේ විදිහට. ඉතින් මේ විදිහට තමයි ඒ හැන්දෑව ගෙවුනේ. ඉතින් ඔයත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්න. ආයෙත් හම්බෙමු තවත් වීඩියෝ එකකින්. එතකන් see you bye.